ආමේන් හලෙලූයා සෙනෙහවන්ත සහෝදර සහෝදරිය අපි අද දවසේ ඔබට දෙවියන් වහන්සේගේ වචනය කතා කරන්නට යනවා. ඔබ කී දෙනෙක් කැමතිද මහිමයත් ගෞරවයත් සමාදානයත් ලැබෙනවට? මේ මහිමය කියලා කියන්නේ මේ දෙවියන් වහන්සේගේ දේවත්වයට ලැබෙන මහිමයක් ගැන නෙමෙයි. මෙතන පාවුලතුමා රෝම සභාවට කතා කරන්නේ. ඒ කියන්නේ ගෞරවය කියන දේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය අපිට ලබා ගන්න බෑ. ඔබට තේරෙනවද අපි ගෞරවය මම ගෞරවය ලැබිය යුතු කෙනෙක් ගියාට ඒක ලැබෙන්නේ නැහැ. ගෞරවය කියන දේ එන්නේ අනිත් අයගෙන්. ඔබට තේරෙනවද? ඒ වගේම සමාදානය කියන දේ මේ ලෝකේ කාටවත් නැහැ. ඔබට තේරෙනවද? මම මේ ළඟදී ඇහුවා එක කතාවක්. බ්‍රූනයි වල රජ මේ බ්‍රූනයි වල රජ කියලා කියන්නේ උඩ අක්කර 500ක තියෙනවා භූමි. මේකේ මාලිගාවක් තියෙනවා. ඔබට තේරෙනවද? වාහන ලෝකේ දසදහස් ගණන්. ඔබ දන්නා ජීවිතේට ඒ රජතුමා පැදලා නැති වාහන තියෙනවා. ඔබට මේ ඔක්කොම මේ මොනවාද අපි පදින මේ පර්ජෝ ආරෝම වාහන නෙමෙයි. ඔබට ඔක්කොම තේරෙනවද? හයි ක්ලාස් වාහන. සමහර ඒවට ප්ලැටිනම් ආලේප කරලා. සමහර ඒවා වලට ගෝල්ඩ් ආලේප කරලා තියෙන මේ ගෝල්ඩ්. ඔබට නිකන් මේ නෙමෙයි ඇත්ත රත්තරන් වලින් හදලා. අපේ නාට්‍ය අංගනාවියෝ ඉන්නවා. ඔබට තමයි මුහුදෙන් තමයි ස්විමින් pool වලට වතුර ගෙන්නලා හදන්නේ. මල් වතු බලන්න යන්නේ චොපර් එකෙන්. ඔබට නමුත් එක ජර්නලිස්ට් කෙනෙක් එක පත්‍ර වාර්තාකාරයක් මේ පුද්ගලයාගෙන් ඇහුවා සර් ඔයාට තියෙන ධනය එක්ක ඔයාට තියෙන දේපල සහ ගෞරවය එක්ක ඔයා මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත්ම කෙනා වෙන්න ඇති කියලා. නමුත් ඔබ දන්නවා සෙනෙහවන්ත සහෝදර සහෝදරිය මේ කෙනා කිව්වා මට කිසි සමාදානයක් නැහැ, මට මැරෙන්න හිතෙනවා. ඔබ දන්නවා මම හිල්ටන් එකේදී මේ පුද්ගලයා ආවා. ඉතින් මම අපිට දැක්ක ඔහුගේ ඇත්ත ඔහුගේ ඇස්වල කිසි ප්‍රීතියක් නැහැ. මොකද මගේ යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක් තමයි ඒ හිටපු කාලයට පර්සනල් බට්ලර්ට ගත්තේ. මොකද එයාගේ පුතෙක් මේ මගේ වයිෆ් යාළුවාගේ වයිෆ් එක්ක ගොඩක් ක්ලෝස් වුණා. වැඩකාර කෙනාට වඩා ක්ලෝස් වෙච්ච හින්දා එයාව ගත්තා ඒ කාලය තුල එයාව තියාගන්න. ඉතින් ඔබ දෙනවා බුදුම ප්‍රශ්නවල ඉන්නේ. ඉතින් ඔබ දෙනවද සමාදානය කියන දේ ඔබ හිතන දේවල් වල නැහැ. ඒ වගේ එක සහෝදරියක් ඇවිල්ලා එක පාසක කෙනෙක් ළඟට ඇවිල්ලා කිව්වා මේ ලෝකයේ තියෙන ධනය එක්ක මේ ලෝකයේ මට තියෙන ජනප්‍රියත්වයත් එක්ක මේ ලෝකයේ මට තිබෙන රූපයත් එක්ක ඔබට කිසි කෙනෙක්ට හැරෙන්න බෑ. ඔබ හිතයි මේ ලෝකයේ ඉන්න ප්‍රීතිමත්ම කාන්තාව මම තමයි කියලා. නමුත් ඇය කිව්වා මේ ලෝකයේ ඉන්න කාලකන්නිම කාන්තාව මමයි. ඔබට මේ මෙල්රින් මොන්ඩ්ලෝ කිව්වේ ඔබට අය කොකේන් වලට ඇබ්බැහි වෙලා ජීවිතේ නැති කරගත්තා. ඔබට සෙනෙහවන්ත සහෝදර සහෝදරිය අපි ලෝකයේ මිනිස්සු යන්නේ මේ දේවල් පිටිපස්සේ. ජනප්‍රියත්වය පිටිපස්සේ, සල්ලි පිටිපස්සේ, තත්වය පිටිපස්සේ. මම ඔබට මේකෙන් ගත්තේ ඇයි? මේවා පිටිපස්සේ මේ කියන එක නෑ. මේ සමාදානය කියන එක නෑ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය. මේක තියෙන එක්කෙනෙක් ළඟ. ඔබට තේරෙනවද? ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟ. ආමේන්. ඔබට මේක ඕනේද සෙනෙහවන්ත සහෝදර සහෝදරිය? නම් ඔබට තියෙන එක දෙයයි. ඔබට තියෙන දෙවියන් වහන්සේගේ වචනය අපි බලමු. මේක උන්වහන්සේ මෝසස්ට කිව්වා. ඔබට දන්නවද දිවිතේ කතාවේ 30:15 කියන්නේ. දිවිතේ කතාවේ 30:15 16. දිවිතේ කතාව. මේ ලියලා තියෙන ඒවා ටික ආයෙ ලියනවා. ඔබට දන්නවද ලියලා තියෙනවා. ඊට දිවිතේ කතාව. මේ ලියපුවා තමයි මේකේ තියෙන්නේ ඔක්කොම. නැවත මතක් කරනවා කියන්නේ දිවිතිය කතාවේ 30:15 30 verse 15
මෙන්න මම අද ජීවනයේ හා යහපතද මරණය හා විපතද ඔබ ඉදිරියේ තැබීමි. එසේය ඔබ ජීවත් සිට වැඩි වෙන පිණිසද ඔබ හිමි කර ගන්නට ඇතුළු වෙන දේශයේදී ඔබගේ දේවී ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන පිණිසද ඔබේ දේවී ස්වාමීන් වහන්සේට ප්‍රේම කොට උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ ආඥාද්ද පනද්ද විනිශ්චයන්ද පවත්වන්නට මම අද ඔබට අණ කරමි. ආමේන්. ඔබට තියෙනවා අණ කරලා දෙන්නේ. ඔබට රික්වෙස්ට් එකක් නෙමෙයි. දෙවද මේක ඊශ්‍රායල් සෙනගට කිව්වේද අද ඔබ මම ඉන්නේ. ඔබ හිමි කර ගන්න දේශය. දැන් ඔබ මම ඉන්නේ ඇදහිල්ලේ දේව රාජ්‍යයේ ඉන්නේ. දැන් ඔබ මම බයිබලයේ කියන එක පේසුස් පොතේ අන්ධකාරයෙන් ඔය විශ්වපත් ආලෝකයට කැඳවා ගත්තා. අපි වරක් දෙවියන් වහන්සේගේ සෙනගව හිටියේ නෑ. දැන් දෙවියන් වහන්සේගේ සෙනගව සිටින්නහුය. එන ඔබ දේව රාජ්‍යය ඇතුලේ ඉද්දී ඔබ දෙවියන් වහන්සේ තුල ඉද්දී දෙවියන් වහන්සේ ඔබ තුල ඉද්දී ඔබට තේරෙනවද ඔබට මට දිරවන්නේ නැති දේවල් තියෙනවා. දැන් උගුඩුවාට ඇටි කෙහෙල් දිරවන්නේ නැහැලු. ඔය කෑවොත් අනිවාර්යයෙන් උගුඩුවා මැරෙනවා. ඒ වගේ අපි වහ බිව්වොත් මැරෙනවා. දැන් ඔබට වහ වලට ඔරෙන්ජ් ජූස් කියලා ලේබල් ගහන්න පුළුවන්. නමුත් බිව්වොත් ඔරෙන්ජ් ජූස් කියලා ලේබල් එකේ තිබ්බට වැඩක් නැහැ, මැරෙනවා. ඒ වගේ ඔබ දැන ගන්න සෙනවන්ද සහෝදරිය මනුෂ්‍ය ජීවිතයට දිරවන්නේ නැති. ඔබට මේ තේරෙන්න තමයි මේ භාෂාවල් ගත්තේ. ඒක ඔබට ගැළපෙන්නේ නැති දෙයක් තියෙනවා. ඔබට ඒක ඔබට ගැළපෙන්නෙම නැහැ. ක්‍රිස්තියානි අයට ඒ වගේම දෙවියන් වහන්සේ රාජ්‍යයේ ඉන්නේ. ඒකයි බයිබලයේ කියන්නේ මෙන්න මම යහපත සහ ඔබට තේරෙනවද බයිබලයේ කියනවා ජීවනයද මරණය සහ විපත ඔබ ඉදිරියේ තියලා තියෙන්නේ. සිමියෝන් අනාගත වතුරුවරයක් කිව්වා මේ දරුවා බොහෝ දෙනෙක්ගේ නැගිටීමට සහ මොකක්ද වැටීමට. ඔබ හිතනවා ජේසුස් වහන්සේ ඉන්නේ මොකටද? නැගිටින්න බොහෝ අය වැටෙනවා. උන්වහන්සේ මේ ගල පිට ඔබට වැටෙන ඔක්කොම සුණු විසුණු වෙනවා. උන්වහන්සේ ඔබට සෙනඟ සහෝදරිය ඔබට මට සභාවට ආදරයෙන් නිසා හරි දේ එලිදරව් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද මේ කියලා. ඔබට තේරෙනවද මේක ඔබට මට හරියන්නේ නැහැ සෙනඟ සහෝදරිය. ඔබ මේක තේරුම් ගත්තේ නැත්නම් ඔබ තේරුම් ගන්නට ඔබ බොහෝ දේ නැති කර ගන්නවා මේ පොළවේ. ඔබ දෙවියන් වහන්සේ රාජ්‍යයේ බොහෝ දේ ඔබ නැති කර ගන්නවා. අපි කියමු ස්වාමීන් වහන්සේගේ වචනේ එපීස 4:26 එපීස 4:26 එපීස 6:26 කියන්නේ කෝප වුණත් පවු නොකරන්න. ඉර බසෙන තුරු ඔබ සමගයේ කෝපේ පවතින ඉඩ නාරින්න. කියන්නේ 27 යක්ෂයාට ඉඩ නොදෙන්න. ආමේන්. සෙනෙවන්ත සහෝදරිය බයිබලයේ කියනවා කෝප වුණත් පවු නොකරන්න. ඔබට තේරෙනවද මේක ලෝකයේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් සෙනෙවන්ත සහෝදරිය. කොච්චර දේශනා ඇහුවත් මිනිස්සුયો ඔබට තේරෙනවද මේකෙන් එන්න බෑ එළියට. ඔබට මම සුභාරංශයක් කියන්නද? ඔබට මේක එළියට එන්න බැරි නම් ඔබ වෙනේව ගැන කතා කරන්න යන්න එපා. වෙන දෙයක් නෑ ඔබට. ඔබට කිසි දෙයක් නෑ දේව රාජ්‍යයේ. ඔබ නිකන් කාලේ නාස්ති කරන කෙනෙක්. ඔබට මේකෙන් එළියට එන්න බැරි නම් ඔබට මේ කෝපය කියන දේ හැමෝටම තියෙන දෙයක්. ඒක ඔබට මට කියලා ස්පෙෂල් දෙයක් නෙමෙයි. මේක ඇතුළත් උනේ එදන් උයනේ. යක්ෂයා විසින් අකීකරු කමට ඒවසහ ආදම්ම පෙළඹීම කාරණා කොටගෙන භූමිය සාපයට අසු වුණා. මනුෂ්‍යයා තුලට පාපය ආවා. වල ලේවල්ට ආව මේ
මේ ස්වභාවය ආවා. එතකොට තේරෙනවද ඔබට මට නිදහසට කාරණා දෙන්න බෑ. ඒකයි මෙතන පවුල්තුමා කියන්නේ කෝප වුණත් පව් නොකරන්න. මේ පවුල්තුමාට පවා කේන්ති ගිය අවස්ථා තිබෙනවා. පේදුරුට ප්‍රසිද්ධියේ බැන්නා පවුලු. ප්‍රසිද්ධියේ බැන්නේ හිතන්න පේදුරු කියලා කියන්නේ එදා සභාවේ හිටියේ ලීඩර්. පේදුරු ඔබට නමුත් පව් කළේ නැහැ. හරි දේ කියලා දුන්නේ. නමුත් මෙතන පවුල්තුමාම තමයි ලියන්නේ සභාවට කෝප වුණත් පව් කරන්න එපා. ඒ කියන්නේ මොකක්ද? කෝප වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇතුළට එන්න පුළුවන් කෝපය. නමුත් පව් කරන්න එපා. පව් කරන්නේ මොකෙන්ද? දිවෙන්. දිව ඊට පස්සේ දිව කන්ට්‍රෝල් නැති වුණාම දිව සිග්නල්ස් දෙනවා මොලේට ඇක්ෂන් එක ගන්න. වඩන ඇක්ෂන්. ඊට පස්සේ ඔක්කොම ඉවරයි සෙනෙවද සහෝදරිය. කෝප වුණත් පව් නොකරන්න. ඔබට ඔබ මේකෙන් එළියට ආවේ නැත්නම් ඔබ අපරාධය ඔබේ කාලය නාස්ති කරගන්නවා. ඔබට සෙනෙවද? ඔබට විතරක් නෙමෙයි කාටත් තරහ එනවා. තරහ එන්නෙම නැති එකක් නෑ. ඒකත් ඔබට තේනවද? ඒකත් ප්‍රශ්නයක්. කිසිම දවසක ඔබට ජීවිත කාලෙම තරහ ඇවිල්ලා නැත්තම් ඒකත් චෙක් කර ගන්න ඕනේ. ඔබට තේනවද? එහෙම නෑ. මිනිස්සෙක්ට මේ තියෙන ස්වභාවයක් මේක. ඔබ මේක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අපි මනුෂ්‍යයා තුළ වරද තියෙනවා. දැන් ඔබට වරදට අපිව ඇද්දට අපි යන්නේ නෑනේ. ඔබට ඒක බාහිරක ස්වයං පුරුෂයයි. ඇයි යන්නේ නැද්ද? ඒක බයිබලේ ලියලා තියෙනවා. එහෙනම් ඒකම තමයි මේ. ඒකට මේකට chance නැහැ. අපි හිතනවා නෑ මේක පොඩි දෙයක් කියලා නෑ. මේක කොයිද පොඩි දෙයක් කියන්නේ? මේක කොයිද පොඩි දෙයක් කියලා බයිබලයේ තියෙන්නේ. ඒක ඔබ විසින් යක්ෂයා ඔබට දාලා තියෙන ලොකු මලපතක් ඔබ සදාටම දුකෙන් වේදනාවෙන් තියන. ඔබ දන්නවද මේක ඔබ ජීවිතෙත් එක්ක තියාගෙන ඉන්න කල් ඔබට free of charge හම්බ වෙනවා. එක දෙයක් free හම්බ වෙන්නේ. ඔබට මේක හම්බ වෙන්නේ free. ඔබගේ කැමතිද free of charge දේවල් ලබන්න? මම කැමති හැබැයි හැම දෙයකටම කැමති නෑ. ඔබට තේරෙනවද? කියන්න රෝම 2:9 කියන්න. ඔබට මේක ඔබට ෆ්‍රී හම්බ වෙනවා. ෆ්‍රී. කැමති නම් අත උස්සන්න. කැමති නම් අත උස්සන්න. නපුරුකම් කරන සියලු මනුෂ්‍ය ආත්මවලට එනම් පළමු කොට යෙදුවාටද එසේම ග්‍රීකයාටද පීඩාව හා සිත් වේදනාවත් පැමිණෙන්නේ. ආමේන්. යුදෙව්වා කියලා කියන්නේ කවුද? දේව සෙනග. ඒ කියන්නේ ඔබමම. ග්‍රීකයා කියලා කියන්නේ අන්‍ය ජාතික සෙනග. පීඩාව හා සිත් වේදනාව වෙනවා. ඔබ සිත් වේදනාවෙන් ජීවත් වෙන එක්කෙනෙක්ද? සිත් වේදනාව වෙනවද ඔබට හැම වෙලේම? සිත වේදනාවට පත් වෙනවද? ඔබේ සිත ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි. ඔබ මේක හදාගෙන ගත්තොත් ඔබට පුළුවන් මේකෙන් එන්න. ඔබට ඉස්සර මට තිබුණා ප්‍රශ්නයක්. අපි තාත්තා දෙකම ආගිව් කරලා කෑ ගහ ගන්න අවසානයේ ලොකු ප්‍රශ්නකින් තමයි ඉවර වෙන්නේ. ඇයි? අපි කියනවා නෑ මේක හරි, එයා කියනවා නෑ මේක හරි. දවසක මම මේ දේව වචනේ අහදී තේරුම් ගත්ත සෙනෙවන්ද සහෝදරිය බයිබලයේ කියනවා දරුවන්ට දෙමව්පියන්ට කීකරු වෙන්න කියලා. ඔයාලට තේරෙනවද? මම මේක තේරුම් ගත්තා. අද ප්‍රශ්නේ නෑ. මගේ සිත් වේදනාවක් නෑ. ඔයාලට තේරෙනවද සෙනෙවන්ද සහෝදරිය? බොහෝ සිත් වේදනාව එනවා කියලා කියනවා. ඔබ මේක ඔබ යාළුවෙක් කරගෙන ඉන්නකම්. ඔබට තේරෙනවා දැන් අපිට හිතෙන්න පුළුවන් නියමයිනේ. එහෙනම් අම්මලා කියන විදියට අපි දැන් අම්මලා තාත්තලාට අපිට මොන වුණත් ප්‍රශ්නයක් නෑ නේ. ඔබට දෙවියන් වහන්සේගේ වචනේ එහෙම ලියලා නෑ. බයිබලයේ කියලා තියෙන්නේ දෙමව්පියන්ටත් කාටත් කීකරු වෙන්න කියලා දෙවියන් වහන්සේ තුල. ඔබට දෙවියන් වහන්සේ තුල
ඔබට දැන් අම්මා තාත්තා අපිට ක්ලබ් යන්න කතා කරොත් දැන් ලෝකේ ඉන්නෝ. ඒ අය ඔය අම්මා තාත්තම ළමයිව ක්ලබ් එකගෙන යනවා. ඒ අයම සිගරට් එක දෙනවා. මම දැකලා දිනවා සෙන්ට් ජෝසප් එකේ හිටියා මගේ යාළුවෙක්ගේ යාළුවෙක්. ඔගේ නම ඩුවෙන් කියලා. තාත්තට තමයි උඩ දෙන්නේ සිගරට් එක. ගහමු කියලා. මම ඒ කාලේ හිතුවා නියමයිනේ මේ වගේ තාත්තලා අපිටත් හිටියානම් කියලා. මට තේරුනේ නැහැ ඒ කාලේ. මට තේරුනේ නැහැ. ඔව් මචං කියලා කතා කරන්නේ. ඔබට නමුත් ක්‍රිස්තියානි වුණාම තාත්තා වුණත් අපිට එවැනි දෙයකට අපිව කීකරු කරන්න බෑ. ඒකයි මම ඔබට මේක කිව්වේ. අපි ක්‍රිස්තියානි වුණාම අපේ හෙඩ් දෙවියන් වහන්සේ. එනස් වෙනවද සහෝදරය? පෞලතුමා දෙමව්පියන්ටත් කතා කරනවා. ඔබ දන්න දේව වචනය කියන්නේ එක්කෙනෙක් විතරක් හිර කරන දෙයක් නෙමෙයි. එපිස පොතේමයි මේක තියෙන්නේ. කියනවා ස්වාමීන් වහන්සේගේ වචනේ 6:4 එපිස 6:4 කියන්නේ. එපිස 6:4 පියවරුනි ඔබ සමග දරුවන්ට කෝප නූපදවා ස්වාමීන් වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදෙන්ද උන් ඇති කරන්න. ආමේන්. ඔබට තේරෙනවද දෙමෝපියන්ට බයිබලයේ කියලා තියෙනවා ඔබට ඕන විදියට කෑ ගහන්න බෑ. දරුවන්ට. මොකද කෝප නූපදවන්න කියනවා. ඔබ දැන් කෝප ඉපදෙන විදියට වැඩ කරන්න එපා. ඒක දෙමෝපියන්ටත් ස්වාමීන් වහන්සේ කියලා තියෙන දෙයක්. ඔබට දැන් සෙනවන්ද සහෝදරිය? ඒක දෙමෝපියන්ටත් බයිබලයේ උන්වහන්සේ කියලා තියෙන දෙයක්. කෝප නූපදවනවා ස්වාමීන් වහන්සේගේ හික්මවීමෙන්. දරුවන්ව හික්මවන්න කියලා තියෙන්නේ දේව වචනයට අනුව. දෙවියන් වහන්සේගේ වචනයට අනුව. ඒතර අපි බලන්න ඕනේ යාකෝබ්ලා කොහමද දරුවන්ව ඇති කළේ කියලා. මරියතුමී ජුසේතුමා කොහමද දරුවන්ව ඇති කළේ? ඒක බයිබලයේ ඔබට කියවද්දී ඔබට ඒවා තියෙනවා. ඒක අපි දකිනවා. සෙනෙවන්ත සහෝදරිය මේ ඔක්කොන්ගේම අන්තිමට එන්නේ මොකක්ද? කෝප වෙන්න එපා. මොකද කෝප වුණොත් මේ ප්‍රශ්නේ හරියන්නේ නැහැ. ඔබට සිත් වේදනාව දුක එනවා ඔබ හොයාගෙන. මම ඔබට පෙන්වන්නද හොඳම චරිතයක්. ඔබගේ ජීවිතේ පවර්ස් පාවිච්චි කරන්න යන්න එපා. ඔබට දන්න මේක හරි ඩේන්ජරස් ක්‍රිස්තියානි වුණාම. ඔබ දෙවියන් වහන්සේ මේ ලෝකයේ টොප් එකටම අරගෙන යයි. ඒ කියන්නේ টොප් කියලා කියන්නේ ඔබ ඉහළට යනවා කියන්නේ ඔබත් එක්ක පවර්ස් වැඩි වෙනවා. ඔබ කම්පැනි එක ජෙනරල් මැනේජර් වෙනවා කියන්නේ කම්පැනි එකේ ඔබට හම්බෙලා තියෙන්නේ පඩිය විතරක් නෙමෙයි පවර්ස් හම්බෙන්නේ. මේ පවර්ස් හරිම කල්පනාවෙන් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඇයි? ඉහළ ඉන්න all powers සියලු බලය තියෙන කෙනෙක් ඉන්න ඔබට මට ඉහළ. දිසෙනවන්ද සහෝදරිය? අපි කියමු 2 සාමුවෙල් පොතේ නියම හරිම අනර්ග සිදුවීමක් වුණා. 2 සාමුවෙල් 16 වෙනි පරිච්ඡේදය හොඳට අසාගෙන ඉන්න මේක 7 වෙනි පදයෙන් අපි කියමු. 2 Samuel 16 verse 7 ඉඳලා අපි පල්ලෙහාට කියමු. ශිමෙයි දෙස්තබනෙන් කියනුවේ මිනිමරු මිනිසය දුර්ජන මිනිසය යන්න. සාවුල් වෙනුවට රජ වුණා වූ ඔබ පිටට ස්වාමීන් වහන්සේ පවුල්ගේ පවුලේ සියල්ලන්ගේ ලේ පමුණුවා ඔබේ පුත්‍ර වූ අබිසලෝම අතට රජකම බාර දුන්සේක. ඔන්න ඔබ විපත්තියට හසු වී ඉන්නේය. මක්සාද ඔබ මිනිමරුවෙක් යයි කීවේ. ආමෙන්. ඔබ දන්නවද මේ කාර්ද කියන්නේ කියලා? දාවිඩ් සාමාන්‍ය නීතිය මොකක්ද රජට දෙස් කිව්වොත්? අහබ් ඔබට දෙනවා ජෙසබෙල් එක්ක එකතු වෙලා ඔබට තේරෙනවද අර අහිංසක නාබෝත්ගේ මිදිවත්ත ගත්තේ කොහමද? රජටයි දෙවියන් වහන්සේටයි දෙස් කිව්වා කියලා. ඒක මැරිය යුතු වරදක්. මේ දාවිඩ්ට දෙස් කියන්නේ වරදක් කරලා නෙමෙයි. දාවිඩ්ට මේ වෙද්දි නාතාන් ඔබට අනාගත වතුවරයක් කතා කරලා පාපය දෙවියන් වහන්සේ කමා කරලා ඉවරයි. ඔබත් සෙනෙවන්ද සහෝදරිය විනිශ්චයට වැඩි යන්න එපා. ඔබ ලොකු ප්‍රශ්නයකට වැටෙනවා. මොකද ඔබ දන්නේ මිනිස්සයා කරපු වරද විතරයි. සමාව ගත්ත එක ඔබ දකින්නේ නැහැ. ඔබ නැවත ඒක උලුප්ප යාට රිද්දෙව්වොත්
දෙවියන් වහන්සේ සමාව දුන්න එක්කෙනාට තමයි ඔබ විනිශ්චය කරන්නේ. ඔබට තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. නමුත් දාවිත් ඔබ දන්නවද මෙතන පවර්ස් තිබ්බ දාවිත්ට එකපාරෙන් බෙල්ලට ගහන්න. නමුත් ඔබ බලන්න දාවිත් මොකද කරේ කියලා. ඔබ මේ දාවිත් කියලා කියන්නේ කේන්ති යන්නේ නැති කෙනෙක්ද? නාබල් කියන මිනිස්සයා පණිවිඩ ඇව්වා මේ මොන කවුද යෙස්සේලා මේ දැන් ඉන්නවා මේ එක එක අය රජවරුන්ගෙන් පලා ගිහිල්ලා හොරු කියලා කිව්වම දාවිත් කිව්වා කඩුව බැඳ ගන්න. අද නාබොත් ඉතුරු වාද නාබෙල් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා. එවැනි කෝපය ඇති වෙන මිනිස්සෙක් තමයි දාවිත් කියන්නේ. නමුත් මෙතන ක්‍රියා කරපු විදිය බලන්න. කියන්ට 9. එවිට ශෙරුයාගේ පුත්‍ර වූ අබිෂයි රජුට කතා කොට අර මලබල්ලා මාගේ ස්වාමී වූ හර්ජුරන්ට දෙස් කියන්නේ මක් නිසාද? ගොස් ඔහුගේ හිස කපා දමන්නට මට අවසර ලැබේවයි කීවේ. ආමෙන්. ඔබ අබිෂයි කියලා කියන්නේ යෝබ් එක්ක හිටපු අනිත් එක්කෙනා. ඔබට යුද්ධ හමුදාවේ ප්‍රධානී අය. මේ අයට කඩුව දෙපාරක් ඕනේ නැහැ. එකපාරයි. ඒකයි ඔහු ඇහුවේ දාවිත් මට අවසරද? ඔබ දාවිත් ඔබ සෙනෙවන්ද සහෝදරය කෝපය තුල හිටියේ නෑ. සමහර දාවිටත් අතුලට පොඩ්ඩක් දැනෙන්න ඇති බණෙද්දිම. නමුත් ඔව් මොකද කළේ? ඒක කෝපය ඔය පොඩ්ඩක් පැතරලා ඉන්න. ඔයා ආවොත් ඔක්කොම වැඩ අවුල් කරනවා. ඔබ මේකට ඉඩ දුන්නොත් ඔක්කොම අවුල් කරනවා. ඔබගේ සමාදානය වැටෙනවා. ඔබට හම්බෙන්න තියෙන බොහෝ ආශිර්වාද කපලා යනවා. ඒ නිසා ඔබ දාවිත් මොකද කළේ සෙනෙවන්ද සහෝදරිය? ඔබ බලන්න දාවිත් කරපු දේ 10. රජද ශෙරුයාගේ පුත්‍රයෙනි ඔබ සමගින් මට කම් කිමද? ඔහු දෙස් කීවේ මක් නිසාද? දාවිට දෙස් කියන්නයි ස්වාමීන් වහන්සේ ඔහුට කියා තිබේ නම් ඔබ මෙසේ කළේ මක් නිසාද කියන්නට පුළුවන් කවරෙකුටදයි ඇසී කීවේය. 11. තවද දාවිත් අබිෂයිටත් තමාගේ සියලු සේවකයන්ට කතා කොට මා තුළින් නික්මුණා වූ මාගේ පුත්‍රයා මා නසන්ට සොයන්නේය. ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්යමින්යාට දැන් එසේ කරන්නට බැරිද? ඔහු නිකම් උන්නාවේ. දෙස් කීවායේ. මක් නිසාද එසේ කරන්නට ස්වාමීන් වහන්සේ ඔහුට කීසේක. ආමෙන්. සෙනෙමන්ද සහෝදර ඔබට කවුරු හරි බැන්නා නම් ඔබට ගෙනල්ලා රෙකෝඩින් වොයිස් රෙකෝඩින් පෙන්නුවා නම් බොරුවට කෝප වෙන්න උත්සාහ කරන්න එපා. ඔබ මේ දාවිත් සිතනවා වගේ සිතන්න. දෙවියන් වහන්සේ මොකක් හරි හේතුවකට බනින්න සලස්වන්න ඇති. එච්චරයි. එතනින් එහා එක අමතක කරලා දාන්න. තමා ගැන තමාව ෆෝකස් කරන්න. තමා තුළ යම් දෙයක් තියෙනවද? එච්චරයි. ඔබට තේරෙනවද සෙනෙමන්ද සහෝදරිය? ඔගත් එක්ක හැපෙන්න යන්න එපා. ඔබ බොහෝ දේ නැති කර ගන්නවා. ඔබ දෙවියන් වහන්සේ නැගිට්ටෙව්වේ සිත් වේදනාව දුක එක්ක අඬ ඉන්න නෙමෙයි. ඔබ නැගිට්ටෙව්වේ ගිහිල්ලා දේශේ අත්පත් කරගෙන දේශේ දෙලුම් කාලා ඔබට තේරෙනවද? දේශේ කිරි පැණි ඔබට තේරෙනවද? මේවා බීලා ඔබට තේරෙනවද ලස්සනට දේශේ ඉන්න. ඔබ මේ කෝපයත් එක්ක පැටලිලා ඔබට තේරෙනවද ඔබ ඔක්කොම නැති කරගෙන. ක්‍රිස්තියානි අය බොහෝ දේ නැති කරගෙන ඉන්නේ. අපරාධයක්. ඒක සහෝදරයක් චර්ච් එකේ හිටියා. එයා හරිම කරුණාවන්තයි. අය සේවය කළා. ඔබට තේරෙනවද? නමුත් ඇයිගේ ස්වාමී පුරුෂයා චර්ච් එකට ආවේ නැහැ සෙනෙවන්ද සහෝදරිය. ඉතින් මේ පාස්ටර් හිතුවා මේ ස්වාමී පුරුෂයා නම් හරිම දරදඩු මිනිහෙක් වෙන්න ඇති. මෙච්චර හොඳ වයිෆ් කෙනෙක් ඉද්දි මේ ස්වාමී පුරුෂයා එන්නේ නැහැ චර්ච් එකට කියලා. ඊට පස්සේ මේ පාස්ටර් දවසක හිතුවා මම යන්න ඕනේ මේ හස්බන්ඩ්ව හම්බ වෙන්න. මේ හස්බන්ඩ් මේක ඇත්ත කතාව පාස්ටර් බිලි ග්‍රෑම්ගේ පොතකට තිබ්බේ. ඔබට තේරෙනවද මේ හස්බන්ඩ් මේ දීවරේ මෙයා මාළු අල්ලන එක්කෙනෙක්. එතකොට මේ පාස්ටර් ගියාම මේ පාස්ටර් හිතුවේ බැනලා එලවයි කියලා. මෙයා හරි තරන්දඩු එක්කෙනෙක් කියලා. එකපාරටම මෙයා පාස්ටර් දෙක එන්න පාස්ටර් කියලා ගේ ඇතුළට අරගෙන වාඩි කරලා ඔහුත් එක්ක හොඳට කතා කරා. ඊට පස්සේ දනොස් සෙනෙවන්ද සහෝදරිය මේ පාස්ටර්
ඇහුවා ඔය අය චර්ච් එන්නේ නැත්තේ. ඊට පස්සේ එයා කිව්වා පාස්ටර් මම ජේසුස් වහන්සේ මගේ පෞද්ගලික ගැලුම්කරු කියලා මම පිළිගන්නවා. මේක සත්‍යයි. ඊට පස්සේ ඇහුවා ඉතින් ඇත්තද ඔයා ඒ කියන්නේ ජේසුස් වහන්සේත් පිළිගන්නවද? ඉතින් එහෙනම් ඇයි එන්නේ නැත්තේ? පාස්ටර් මම හිතන්නේ නැහැ ඔය චර්ච් එකේ ඉන්නවා කියලා. දෙවියන් වහන්සේ ඇයි කියලා ඇහුවා. මගේ වයිෆ් ගෙදර යකෙක් වගේ කියලා කිව්වා. ඔබට තේරෙනවද මේක ඇත්ත කතාවක්. ඔය යකෙක් වගේ කියලා කිව්වා. ඇඟට පයින්නවා කිව්වා පොඩි දෙයකට නායක වගේ. ඔබට කොහමද පාස්ටර් මම හිතන්නේ ඔය පල්ලියේ ඉන්නවා කියලා. ඔබට තේරෙනවද සහෝදර සහෝදරිය? මේක ඇත්ත කතාවක්. මේක මමත් ඇහුවේ ඔබට තේරෙනවද? ඒක දේශකයෙක්ගේ මම ඊට පස්සේ හොයලා බැලුවා ඇත්තටම මේක ඒ පාස්ටර් බිලි ග්‍රෑම්ගේ පොතක තිබ්බේ. නමුත් මේ පාස්ටර් මේ වරද තේරුම් කරලා දුන්න මේ වයිෆ්ට. මේ වයිෆ් හොඳ එක්කෙනෙක්. ඔබට තේරෙනවා ආගිව් කරන්න ගියේ නෑ. හස්බන්ඩ්ගේ වැරදි ආරෝමයක් කියන්න ගියේ නෑ. මෙයා තේරුම් ගත්ත ඇත්තට මේ ලෙඩේ මට තියෙනවා. මොකද වුනේ? ඔබට තේරෙනවද මේ වයිෆ් කිව්වා සුද්ධාත්ම වෙනහස මට දෙන්න මේකෙන් එළියට එන්න. ඔබට දන්නවද පහුවදා මේ හස්බන්ඩ් ආවා ඒ දැල් අරගෙන ගෙදරට එද්දි මේ දැලක පැටලිලා ලස්සන මල් පෝච්චිය කුඩු. ඔද මේ හස්බන්ඩ් කනේ ගහගත් ඇඟිලි දෙක. දැන් දන්නවා වෙනදී. නමුත් ඒක නෙමේ උනේ. ඔබට අතේ තිබිච්ච ඒවා අරගෙන පැත්තකින් තියලා අතින් අල්ලගෙන ගෙදරට ගිහලා වාඩි වෙන්න කියලා තේ එකක් ගෙනල්ලා දුන්නා. ඕවා පොඩි දේවල් කිව්වා. අපි ඔය එකක් ගමු කිව්වා. ඔතන පහුවෙන ඉරිදා මේ හස්බන්ඩ් චර්ච් එකේ. ඔබට දැනසෙනවද සහෝදර සහෝදරිය? අවුරුදු ගණන් යාචනා කරා නිරහරව හිටියා බඩ ඇකිලෙනකම්. මොකුත් උනේ නැහැ. කෝපයට ගැහුවා විතරයි හස්බන්ඩ් චර්ච් එකේ. සෙනවද සහෝදර සහෝදරිය? මේක හස්බන්ඩ් ගෙන්න ගන්න විතර නෙමෙයි. ඔබගේ ජීවිතේ ඔබට ඔබගේ සිත දුක් කරන ඔබට ප්‍රශ්න ගේන ඕන දෙයක් ඒක ආර්ථිකය වෙන්න පුළුවන්. ඔබ මේ කෝපයට ගහලා බලන්න අනිවාර්යෙන් වෙනස් වෙනවමයි. ඔබ දන්නවද දෙවියන් වහන්සේ මේ කෝපයට කැමති නෑ. ඇයි දන්නවද? මේක එක්කෙනෙක්ට අයිති දෙයක්. ඔබ දන්නවද මේ උදහස කියන දේ එන්නේ එක්කෙනෙක්ගේ දෙවියන් වහන්සේගේ. ඔබද දාවිද් කිව්වා යුද්ධය දෙවියන් වහන්සේගේ. ඔබ යන්න එපා හැප්පෙන්න. ඔබ කවුද හැප්පෙන්න? ඔබට තේරෙනවද? අන්දෙට බෑ අන්දෙට මඟ පෙන්වන්න. ඔබට තියෙන එක දෙයයි. ඒක බයිබලේ යාකෝබ්තුමා කියනවා. ඔබට දන්නවද 5:7 යාකෝබ් 5:7 කියන්නේ. යාකෝබ් 5:7 කියන ඔබ මේක සිතන්න හැම වෙලේම. ඒක අපට බොහෝ ප්‍රශ්න අවුරුදු 10 15 20 30 ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද? මෙන්න දේ මේක එළවලම දාන්න ඔබේ නිවසෙන් ඔබේ ජීවිතෙන් බොහෝ දේ වෙනවා. 5:7 7 එබැවින් සහෝදරයනි ස්වාමීන් වහන්සේගේ ඊම දක්වා ඉවසන්න. බලව ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙනතුරු ඉවසමින් ගොවියා පොළවේ අනර්ග ඵල ගැන බලා සිටියි. ආමේන්. ඉවසන්ඩ ගොවියෙක් ඉවසුවේ නැත්තම් ඔබට තේරෙනවද සෙනවද සහෝදර සහෝදරිය? ගොවියෙක් ඉවසුවේ නැත්තම් හරිද? ගොවියෙක් ඉවසුවේ නැත්තම් කවමදාකවත් බෑ සෙනවද සහෝදර සහෝදරිය? ඔබ දන්නවද අස්වැන්නක් ලබන්න? ඉවසුවේ නැත්තම් පුළුවන්ද? බෑ. ඒකයි මෙතන කියන්නේ ඔබට මට ඉවසන්න දීලා තියෙනවා ලිමිට් එකක්. මොකද්ද ලිමිට් එක? ඔබ ස්වාමීන් වහන්සේ එනතුරු ඉවසන්න තියෙන්නේ. ත්‍රිවිල් එක ගහලා තිබ්බා. ඉවසලා බැරිම තැන මම ආසාවෙන් බැලුවේ. බැරිම තැන මොකක් හරි chance එකක් ඇතිද කියලා. නෑ. බැරිම තැනක් ඉවසන්න කියලා ගහලා තිබ්බා. ඔබට තේරෙනවද? මේ ඒක උනාසේකයි කියන්නේ ඔබේ මගේ ඉවසීම තියෙන්නේ ස්වාමීන් වහන්සේ එනකම්. ඔබට මට කිසිම නිදහසට කාරණාවක් කියන්න බෑ. ඔබට දාවීද් ඉවසුවා. කොච්චර
ඉවසුවද කියනවා නම් මේ නිකන් මිනිස්සෙක් කට්ටිය ඉස්සරහා ඔහුට බැන්නා මිනිමාරුවා දුර්ජානය හිඟන්නා අවජාතකවර පුදුම වචන වලින් බැන්නේ. දාවිද් තමාව අවශ්‍යක ගත්තේ නැහැ. ඇවිස්සෙන්න යන්න එපා. එක එක අයගේ වචන වලට එක එක අයගේ කතා වලට තමාව අවශ්‍යක ගන්න එපා. සෙනෙමන්ද සහෝදර සහෝදරිය අහලා පැත්තකොටලා ඉන්න. දාවිද් මේකේ හොඳ පාඩමක් දැනගත්තා. මොකද්ද? කවුරු මොනවා කිව්වත් කමන්නේ ඒවා ස්වාමීන් වහන්සේ අහගෙන ඉන්නේ. ඔබ හිඟන්නේ කියලා කවුරු හරි විහිළු කරනවා නම් සන්තෝෂ වෙන්න. එතන මට එහෙම කරලා තියෙනවා මම ජොබ් එක අතහැරලා ආවට පස්සේ. එතන මේ කවුරුත් නෙමෙයි කිතුනෝ කියන අය පවා. ඔබට නමුත් මම ආස වුණා. මොකද මම දැනගත්ත මට බොහෝ දේවල් දෙන්න යන්නේ දෙවියන් වහන්සේ. දැන්ටම දීලා තියෙනවා. ඔබට තව ඉදිරියේදී තව හම්බ වෙනවා. එයි හිඟන්න කිව්වා. නියමයි. ඒකයි ජේසුස්ගේ නුඹලා ප්‍රීති වෙලා නටන්න. ඇයි? උන්වහන්සේ ඔබට කියන දෙයට උන්වහන්සේ ක්‍රියා කරන්න යනවා. ආමේන්. අපි කියමු 2 සාමුවෙල් 12 කියන්නේ. නෑ 11 ඉඳලම කියන්නේ. 11 12 දෙකම කියන්නේ. තවද දාවිත් අභිෂයිට තමාගේ සියලු සේවකයන්ටත් කතා කොට මා තුළින් නික්මනව මාගේ පුත්‍රයා මා නසන්ට සොයන්නේය. ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්යමිනියාට දැන් එසේ කරන්නට බැරිද? ඔහු නිකම් උන්නාවේ දෙස් කීවවේ. මක් නිසා දෙසේ කරන්නට ස්වාමීන් වහන්සේ ඔහුට කීසේක? 12. සමහර විට මට කරන ලද අයුක්තිය දෙස ස්වාමීන් වහන්සේ බලා අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනවා ඇතයි කීවේ. ආමේන්. ඔබට තේරෙනවද? දෙවියන් වහන්සේ මේ සිමේගේ දෙස් කීම අහගෙන ඉඳලා දාවිත් වාය ගෙනාවා රජකමට. දැන් මෙතන දාවිත් කේන්ති ගිහිල්ලා බෙල්ල ඔය කපලා දැම්මනම් මොකද වෙන්නේ? බොහෝ දේ නැති වෙනවා. බොහෝ දේ දාවිත් නැති වෙනවා. බ්‍රදර්ද කෝපයට දෙන්න එපා ඉඩ. බ්‍රදර්සේ ඒක ලෙඩ කරනවා. ලෙඩ එනවා. කෝපය එක්ක ඔබ දිගටම හිටියොත් ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා සෙනෙමන්ද සහෝදර සහෝදරිය භයානක ලෙඩ එනවා. අහුවෙන්න එපා. මේක සාතාන්ගේ උගුලක්. ඔබට දන්නවද? යක්ෂයා ඉස්සර අපේ පැත්තේ ඇවිල්ලා බල්ලන් මෙහෙම කරලා දානවා ඇවිල්ලා. පිස්සු බල්ලෝ කියලා. මෙහෙම ඔය ගිහලා බෙල්ලට වැටෙනවා තොණ්ඩුව. ඇදලා අරගෙන දාලා ගිහිල්ලා මරලා දානවා. ඒ වගේ සාතාන් ඔබට තේරෙනවද? කිතුණුවන්ට දාමෙන් ඉන්නේ තොණ්ඩු. ඒ තමයි කෝපය. අහුවෙන්න එපා. සෙනෙමන්ද සහෝදර සහෝදරිය ඔබ දැන් ජේසුස් වහන්සේ කෝප වුණාද? උන්වහන්සේට කොච්චර කිව්වද නුඹ මරියාගේ පුතේ ජුසේගේ පුතා. උන්වහන්සේට අවජාතක කිව්වා. වහෙන් හොරා කිව්වා. අපි අවජාතක නෙමෙයි කිව්වා. අපිට පියෙක් ඉන්නවා ආබ්‍රහාම් කිව්වා. ඒක ජේසුස් වහන්සේට කිව්වේ ඇයි? මේ අය දන්නවා ජේසුස් වහන්සේගේ ඉපදීමේදී මරියතුමි මැරි කරලා නැතුව තමයි බබෙක් හම්බෙන්න හිටියේ. එතන මේවා මේ අවුරුදු 20ක වගේ ඉතිහාසයක් මේක ලොකු කාලයක් නෙමෙයි. මේකට දන්නවා සමහර අය. මේගොල්ලෝ මෙහෙම කිව්වා. ඒ වගේ කුරුසියේදී නායක පූජකයෝ කිව්වා නුඹ මෙසාය නම් බහින්න කිව්වා. උන්වහන්සේට බහින්න නෙමෙයි ඕන දෙයක් කරන්න තිබ්බා. ඕල් පවර්ස් අතේ තිබ්බා. පවර්ස් පාවිච්චි කරාද? වැඩි පවර්ස් පාවිච්චි කරන්න යන්න එපා. ඔබට තේරෙනවද? ඉවසගෙන ඉන්න වෙලාව එනවා. ඔබට සුදාත්මනාංශය ඔබ උසස් කරනවා. ඔබට හොඳ රැකියාවක් දෙයි. ඔබට ඔබ ඉහළට රැගෙන යයි. ඔබට අද අවමන් කරපු අය ඉදිරිපිටම දෙවියන් වහන්සේ ඔබ තියනවා ඉහළ. ඔබට ජෝසප්ගේ සහෝදරයන්ට මේ ඉවසීම තිබ්බේ නැහැ. ජෝසප් එක වචනයක් අල්ලගෙන නේ මේ මල්ලි ඇවිල්ලා හදවතේ ආසාවට කිව්වේ අයියේ මම ලෝකේ ලොක්කා වෙන්න යන්නේ. නේ ඒකයි කිව්වේ ඇවිල්ලා මම ලෝකේම ලොක්කා වෙන්න යන්නේ. මට දෙවියන් වහන්සේ පෙන්නුවා. මේ අයියලා කෝප වුණා. අයියලා කෝප වෙලා දැම්ම අල්ලලා මල්ලි වලේ මරන්නත් ප්ලෑන් කළා. ඔබට තේරෙනවද ස්වාමීන් වහන්සේ වෙනස් කළා. අවසානයේ ඉස්මායිල් වරුන්ට රිදී 20කට වික්කා. ඔබ හිතන්නේ දැන් වැඩිපුරම කෝපය වැඩි කරගන්න ඕනේ කවුද? මල්ලි.
කරපු දේට දෙවදා මල්ලි කෝප වුණේ නෑ. මල්ලි මිසරෙදිත් යාච්ඡා කරන්න යන්නේ මගේ අයියලව ආරක්ෂා කරන්න කියලා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ මිනිස්සු මෙහෙමයි. එක දෙයක් අල්ලගෙන ඔබට තේරෙනවද අර බල්ලෝ වගේ. ඔබට බල්ලෝ මස් කට්ට කාලා ගිහිල්ලා හංගනවා වැල්ලේ. ආය ඒකම අරන් එනවා. ඔබට තේරෙනවද වමනේ කරනවා ආය කනවා. ඔබට තේරෙනවද ආය ගේන්න එපා පිටිපස්සේ වැරදි ඉස්සරහට. ඔබට තේරෙනවද දෙවියන් වහන්සේ ගේන්නේ නැත්නම් ඔබ කවුද ගේන්න? ප්‍රශ්න ඇති වෙනවා සෙනවන්ද සහෝදර සහෝදරිය. ඔතන ජේසුස් වහන්සේ ඉවසුවක් කුරුසියේදී. ඇයි ඉවසුවේ? ඉවසන අය ආශිර්වාදය ලද්දෝ. ආමේන්. බයිබලයේ තියෙනවා ඉවසන අය ආශිර්වාදය ලද්දෝ කියලා. ඔබ හිතනවද නැහැයි කියලා? බලනවද? ඉවසන අය ආශිර්වාද ලද්දෝ. හාලෙලූයා හාලෙලූයා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. හාලෙලූයා හාලෙලූයා. මේක ස්වාමීන් වහන්සේගේ වචනේ යාකෝබ් පොතේ තියෙන්නේ. අපි ජෝබ් දෙස බලන්න කියලා කියනවා. ඉවසන අය ආශිර්වාද ලද්දෙක් කියලා කියනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ සෙනෙමන්ද සහෝදර සහෝදරිය බයිබලෙ කියනවා ජෝබ් දෙස බලන්න මක්නිසාද ඉවසන අය ආශිර්වාද ලද්දෝ. මොකද ස්වාමීන් වහන්සේ සෙනෙමන්ද සහෝදර සහෝදරිය මේ ජෝබ්ගේ ඉවසිල්ල දැක්කා. මොකද උන්වහන්සේගේ වචනේ කියනවා මේ ජෝබ් පොතේ අපි හැරෙමු යෝබ් පොතට. යෝබ් පොතේ කියනවා සෙනෙමන්ද සහෝදර සහෝදරිය මේ ජෝබ්ගේ ඉවසීම. ඔබට තේරෙනවද දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කියන්න ජෝබ් ඉවසපු විදිය ගැන ස්වාමීන් වහන්සේගේ වචනේ සෙනෙමන්ද සහෝදර සහෝදරිය යෝබ් තුමාගේ ඒ මාද පොතේ ලියලා තිබෙනවා කියන්න. ඔහු දුරදීම තමුන්ගේ ඇස්වසවා බලා ඔහු නෑදින ශබ්ද නගා අඬා තම තමුන්ගේ සලුව ඉරාගෙන අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තේය. කියන්න. මෙසේ ඔහු රෑ සතකුත් දවල් සතකුත් ඔහු සමග බිම හිඳගෙන උන්නෝය. කිසියෙක් ඔහුට වචනයක්වත් කීවේ නැත. මක්නිසාද ඔහුගේ ශෝකය ඉතා මහත් වූ බව ඔහු දුටුවේය. ආමේන්. ඔබට තේරෙනවා සෙනෙමන්ද සහෝදර සහෝදරිය බයිබලෙ කියනවා මේ ස්ථානයේ ඔහු රෑ සතකුත් දවල් සතකුත් ඔහු සමග බිම හිඳගෙන උන්නෝය. කිසිවෙක්ද ඔහුට වචනයක්වත් කිව්වේ නැහැ. ඔබ දන්නවද මේ ජෝබ්ට මේ ප්‍රශ්නේ ආවේ කාගෙන්ද කියලා? දෙවියන් වහන්සේගෙන් ආවේ. ඔහු කිසිම වරදක් නොකරලා ඉද්දි ඔහුට බොහෝ ප්‍රශ්න ආවා. මෙතනදී බයිබලයේ කියනවා ජෝබ් වචනයකින්වත් පව් කළේ නැහැ. සෙනෙමන්ද සහෝදර සහෝදරිය ජෝබ් කිසිම වචනයකින්වත් දෙවියන් වහන්සේට පව් කළේ නැහැ. ඔහු ඉවසුවා. මේක යාකෝබ් තුමා මෙතනින් තමයි අරගෙන කියන්නේ ඉවසන මිනිස්ය ආශිර්වාද ලද්දෙක් ජෝබ් දෙස බලන්න කියලා කියනවා. ජෝබ් ඉවසුවා. ඔබ තේනවද නැති කරගත්තට වඩා ඩබල් දෙගුණයක් දෙවියන් වහන්සේ ජෝබ්ට දුන්නා. ආමේන්. හලෙලූයා. සෙනෙමන්ද සහෝදර සහෝදරිය
දෙන්න එපා ඉඩ. ඔබට තේරෙනවද? එස්තරලා ඉවසුවා. අම්මා නැහැ තාත්තා නැහැ. ඔබට තේරෙනවද? බාප්පා ළඟ හිටියේ. නමුත් ඔබට තේරෙනවද? ඉවසුවා. ඉවසගෙන අල්ලගෙන හිටියා. ස්වාමීන් වහන්සේ යමක් කරනවා. නිරාහාරව හිටියා. අතෑරියේ නැහැ. අල්ලගෙන හිටියා. ඔබට තේරෙනවද? නිරාහාරව ඉඳලා කියන්න ස්වාමීන් වහන්සේට මාව මේකෙන් ගලවන්න කියලා කියන්න. දන්නවද? දෙවියන් වහන්සේ පුදුම දේ කරනවා සේනවද සහෝදරිය. ඔබ දන්නවද ඒක ස්ථානයක මෝසස් කියලා මිනිහෙක් හිටියා. මේ මෝසස් ඔබට තේරෙනවද තමාගේ යම් දෙයක් හදාගත්තේ නැහැ. මොකද ඌට බොහෝ කෝපය තිබ්බ ඇතුලේ. මේ මෝසස් ගියා අපි දකින්න නික්මියාම දෙවන පරිච්ඡේදයේ ඔබට තේරෙනවද මේ මෝසස් ගියාම සහෝදරයෝට එක්කෙනෙක් පීඩා කරනවා. ඔව් මොකද කරේ? මිශ්‍රයව අරගෙන එකපාරයි ගැව්වා වැල්ලේ හැංගුවා. මේක මෝසස් තුල තිබුණා. මොකද මේ මෝසස් ගියා දවස් 40ක් නිරාහාරව. කොහෙද ගියේ? සීනායි කන්දේ. මේ ව්‍යවස්ථාව ගන්න. මේ ව්‍යවස්ථාව ගන්න. ගල්ලෑල්ලක ලියලා දුන්නා. දැන් ඔබ කියයි නෑ හරි දෙයට කෝප වුණාට කමක් නෑ කියලා. වඩනවද? හරි දෙයට යම් කේන්තියක් අරගෙන ඒ ප්‍රශ්නේ උඩින් විසඳනවා මිස ඕනාට වැඩි දැඟලුවොත් ප්‍රශ්නය ඇති වෙනවා. ඔබට තේරෙනවද? කෝප වුණොත් පණත් කැඩෙනවා වැඩි. හොඳද? මෝසස් දැන් මේ ගල් ඇල්ල අරගෙන ආසාවෙන් එනවා පල්ලෙහාට. හොඳද? යෝෂුවයි කාලෙබුයි ඉන්නවා දැන් මෝසස් එනකම්. දැන් මෝසස් මේ ගල් ඇල්ල ටික අරගෙන යනවා සභාවට. යද්දි මොකද වෙලා තියෙන්නේ? ආරෝන් එක්ක එකතු වෙලා කට්ටියගේ රත්තරන් ටික අරගෙන වස්සෙක්ව හදලා. දැන් මේ අයත් ඔබට තේරෙනවද? මේ හදාගෙන නටනවා හොඳට. නටනවා. ඔබට තේරෙනවද? වැඩිය රූපත් එක්ක ඩාන්ස් එච්චර හරියන්නේ නැහැ. ඒකට ඊශ්‍රායලෙත් දැක්කනේ ඔක්තෝබර් වෙච්ච දේ නැටුවා. හමාස්ලා ඇවිල්ලා අරගෙනම ගියා. අරගෙනම යන්න ගියා. මේ වෙලේ මොකද වුනේ? මෝසස්ගේ කෝපය ඇවිලුණා. මෝසස් ඔබට තේරෙනවද? යම් මට්ටමකට කේන්ති අරගෙන කාරණා පැහැදිලි කරලා දෙන්න තිබ්බා. මොකද කළේ? අතේ තිබිච්ච ගල්ලෑල්ලත් අමතක වුණා. දවස් 40ක් තිස්සේ කාලා නැහැ, වතුර බීලා නැහැ. දේව අභිමුඛයේ හිටියේ. ඔබට තේරෙනවද? අභිමුඛයේ හිටියේ. දැන් ඔබට මේක තේරෙනවද මේ කෝපය කොච්චර අමාරුද කියලා? මේක දවස් දෙකක් ෆාස්ට් හිටියම මේක කැඩෙන්නේ නැහැ. මෝසස් දවස් කීයක් හිටියද ෆාස්ටින්? දවස් 40ක්. 40 වල දෙකක් හිටියා. වතුරත් බිව්වේ නැහැ. වතුර බිව්වෙත් නැහැ. මොකද කළේ? ගැව්වා පොලේ. දැන් සභාව කැඩුවේ පණත් කීයද? ඔබට තේරෙනවද? සභාව කැඩුවේ ඔබට තේරෙනවද? පළවෙනි පණ. මෝසස් කැඩුවා 10ම. ඔබට තේරෙනවද? කියන්න කෝප වෙන්න එපා පණත් කැඩෙනවා වැඩි කියලා කියන්න. පණත් 10ම කැඩුවා මෝසස්. ඇයි? කේන්තිය කන්ට්‍රෝල් කරේ නැහැ. ඔබට තේරෙනවද සෙනෙමන් සහෝදරිය? මේක එච්චර හරියන්නේ නැහැ. ඔබ මේකත් එක්ක යන්න එපා. ඔබට ආදරයට කියන්නේ මොකද ඔබ නවත්තන දවස මමද දන්නේ නැහැ. ඔබ දන්නේත් නැහැ. දෙවියන් වහන්සේ බලලා ඔබ කෝපයත් එක්ක යනවනම් ඔබට මේ පොළවේ හොඳ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඔබට තේරෙනවද සෙනෙමන් සහෝදරිය? ඒකට ඔබ ඉඩ දෙන්න එපා. Hallelujah.
ප්‍රශංසා වේවා. හලෙලූයා හලෙලූයා. අපි කියවමු ස්වාමීන් වහන්සේගේ වචනේ ගණන් කතාව 27 ඉඳලා කියන්නේ. අපිට මේක මෝසස් මේ ගැන සැලකුවේ නැහැ. මේ කෝපය ගැන. ගණන් කතාව නම්බර්ස් 27. අපි අවසන් කරමු මේකෙන් පස්සේ. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට ඔබද ඔබේ සහෝදරව ආරොන්ද සැරයටිය රැගෙන සභාව රැස් කර පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරි පිට ඊට කතා කරන්න. එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔවුන්ගේ සිව්පාවුන්ටත් බොන්ට දෙන්නේ කීසේක. මෝසෙස් ස්වාමීන් වහන්සේ ඔහුට අනකල් ලෙස උන්වහන්සේ ඉදිරියෙන් සැරයටිය ගත්තේය. මෝසෙස් සහ ආරොන් සභාව පර්වතයේ දෙස රැස් කළෝය. ඔහු කැරලිකාරයෙනි අසන්න අප විසින් මේ පර්වතයෙන් ඔබ සමට වතුර ගෙන්වා දෙන්නට දැයි ඔවුන්ට කියා තමාගේ අත උසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලා ආයේය. සභාවද ඔවුන්ගේ සීපාවද එයින් බිව්වෝය. ආමේන්. ඕනට වඩා කේන්ති වුණොත් කියන දේ ඔබට ඇහෙන්නේ නැහැ. මෝසස්ට කිව්වේ මොකක්ද? පර්වතයට ගහන්න කියලාද කිව්වේ? කතා කරන්න කියලා කිව්වේ. මෝසස්ට ඇහුනේ නැහැ. ඔබේ අභ්‍යන්තරීය සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරන හඬ ඇහෙන්නේ නැහැ. මොකද ඔබ කෝපයත් එක්ක කොයි වෙලෙත් ඉන්නේ. ඔබ ඉන්නේ ඔබට අර කියන කතාව හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඔබ දන්නවා කවුද කියලා. ඔබට තේරෙනවද? හොස්ස ළඟින් මැස්ස යන්න බැරි එකෙනෙක් ඉන්නවා. ඔබට ඒ කියන්නේ කොයි වෙලෙත් කේන්තියෙන් ඉන්නේ. ඔබට සෙනවන සහෝදරිය ඔබ මේකත් ඒක ගියොත් මෝසස්ට මේක ඇහුනේ නැහැ. මෝසස් කිව්වේ කතා කරන්න ස්පීක්. කතා කරනනම් වතුර එනවා, කට්ටිය වතුර බොනවා. මෝසෙසුත් ඒ කිරියෙන් උතුර යන දේශයට ගිහිල්ලා යොෂුවාව වගේ දේශය අත්පත් කරගෙන කාලෙබ්ලා වගේ හොඳට ඉඳලා අවසානයේ යනවා. මේ හොඳ ජීවිතය පොළවේ නැති කරගත්තා. ඇයි? අධික කෝපය. කොයි වෙලෙත් ඉන්නේ ඔබට තේරෙනවද? වචනයක් එහෙට මෙහෙට වෙන්නේ කොයිද කියලා. ඔබට තේරෙනවද මේක ඩේන්ජරස්. මෝසස් මෙතනදී ඔය දැන් ස්වාමීන් වහන්සේ බලාගෙන හිටිය තැන් වල මෙතනදී උන්වහන්සේ ඔබට කෙලින්ම ආවා ඉස්සරහට. ඔබට තේරෙනවද මොකද වුනේ කියන්න? ස්වාමීන් වහන්සේ මෝසස් සහ ආරොන්ට කතා කොට ඔබ සම ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරියේ මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාසය නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට ඔබ සම වුන් නොපමුණුවන්නොහියයි කීසේක. ආමෙන්. ඔබ මෝසස් මේට ඉස්සෙල්ලා සභාව විනාශ කරනවා කිව්වම මෝසස් කිව්වා නෑ එහෙම බෑ. ඔව් යාචා පටන් අරගෙන ඒක වෙනස් කළා. නමුත් මේක වෙනස් කරන්න බැරි වුණා. මෝසස් දැනගත්තා මේක වෙනස් කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ. ඇයි? කෝපය ඔබට දෙවියන් වහන්සේ ද්වේෂ කරන කෝපය ඔබට අයිති නෑ. කෝපය ඒක ස්වාමීන් වහන්සේගේ අතේ තියෙන්නේ. උන්වහන්සේට විතරයි ඒකේ අයිති. ඔබට බෑ සෙනෙවන සහෝදරිය ඔබ කොච්චර කරත් ඔබට මේකෙන් එන්න බැරි. ඔබ අවංක වෙන්නේ නෑ. ඔබ ශුද්ධාත්මයන් වහන්සේ කියන්න ඕනේ මට මේ කෝපය තියෙනවා ශුද්ධාත්මනේ මට මේකට උදව් කරන්න. මට මේකට එළියට එන්න මට කරුණාව දෙන්න. මේකෙන් මගේ සමාදානය සදාටම නැති වෙනවා. මේක මගේ සිත දුක් වෙනවා, දුකටපත් වෙනවා. මට බොහෝ දේ නැති වෙනවා. දෙන්න එපා මේකට ඉඩ. ඔබට තේරෙනවද සහෝදරිය? මෝසස්ගේ ඔබට තේරෙනවද මේ පොළවේ ඒ ආපු සලස්ම වැටුණා. ඇයි? මෝසස් මේ කෝපයත් එක්ක හිටියා. ඒක ගණන් ගත්තේ මේක පොඩි දෙයක්. මේක පොඩි දෙයක්. මේක එච්චර දෙයක් නෙමෙයි. ඔබට තේරෙනවද සහෝදරිය? ඒක සිත් වේදනාව ආවා. ඒක කතාවක් කියලා අවසන් කරන්න. ඒක තාත්තා කෙනෙක් හිටියා, පොතෙක් හිටියා. මේ තාත්තා බොහෝ සල්ලිකාරයෙක්. ඔබට තේරෙනවද ලොකු සල්ලි තිබ්බා. ඔව් කෝටිපතියෙක්. මේ තාත්තාගේ වයිෆ් ඒ කියන්නේ භාර්යාව පොඩි කාලේ මේ මරුණා මේ ළමයා පොඩි කාලේ. ඉතින් මේ තාත්තා මේ පුතාව හොඳට හදාගත්තා.
හොඳටම ඉගැන්නුවා. මොකද ඔය සල්ලි තියෙන කෙනෙක්. හොඳට ඉගැන්නුවා. නමුත් ඉල්ලපු ඔක්කොම දුන්නේ නැහැ. නමුත් මේ තාත්තා ගියා පුතේ ඔයාට වෙලාවෙදී ඔක්කොම හම්බ වෙයි. මේ තාත්තා උත්සාහ කළා මේ පුතා දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගෙනියන්න. මොකද ක්‍රිස්තියානි මේ තාත්තා මේ පුතා. ඊට පස්සේ මේ පුතා මේ තාත්තට කිව්වා තාත්තේ මම කැමති ෆෙරාරි කාරයකට. මොකද මේ තාත්තට සල්ලි නැත්තම් පුතා ෆෙරාරි කාර් ඉල්ලන්නේ නැහැ. ඔබට දෙනවද? ඒ කියන්නේ ඔබ තේරුම් ගන්න මේ තාත්තා කවුද කියලා. එච්චර සල්ලි තියෙන කෙනෙක්. ඔහුට ඒක පොඩි දෙයක්. ඒතර මේ ෆෙරාරි කාර් එක කියන ලොකු දෙයක්. මේ තාත්තා ගෝ ඒක හම්බ වෙයි. ඔයාගේ ග්‍රැජුවේෂන් එකට අවධානය යොමු කරන්න. ඒව ඔයාට එයි වෙලාවට. ඊට පස්සේ මේ පුතා හිතුවා තාත්තා දැන් කිව්වා දැන් ඉගෙන ගත්තා පුතා. ග්‍රැජුවේෂන් එක පුතාට බෙස්ට් ටොප් වුණා. දැන් පුතාට සන්තෝෂයි. දැන් පුතාට මතක් වෙන්නේ ග්‍රැජුවේෂන් එකේ තොප්පිය නෙමෙයි ෆෙරාරි කාර් එක. යාසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ ග්‍රැජුවේෂන් එක දවසේදී මේ පුතා ආසාවෙන් ඉනවා තාත්තා ආවා අපුඩි ගැව්වා. දැන් ගෙදරට ගියා. දැන් දන්නවා පුතා මාව සර්ප්‍රයිස් කරනවා තාත්තා. දැන් මොකද දැන් පුතා හොඳ වයසට ඇවිල්ලා තියෙන්නේ. මේ තාත්තා මොකද කළේ? පාර්සලයක් ගිහිලා දුන්නා මේ පුතාට. වර්ධනසෙනේ වන්ද සහෝදර සහෝදරිය. ඒ පුතා හරි ආස වුණා. පුතා මේක පැත්තෙන් කැඩුවේ. කඩද්දි දැක්කා හෝලි බයිබල්. සුද්ධ වූ බයිබලය කියලා තිබ්බා. වඩන මේ පුතාගේ වඩනද මාරයා වඩනද ඉන්නවා මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේ මාරේ කෝපය මාරයා බෝධේ නැති කරනවා මෙයා මාරයා මේ මාරයා ඇවිස්සලා වඩන කෑ ගැහුවා මේක අල්ලා විසිකලා මෙයා කිව්වා තාත්තේ නුඹ ලෝභෙක් මෙච්චර කල් මම හිතුවා ඔයා මාව තේරුම් ගන්නේ කියලා නමුත් තවමස මහ ලෝභෙක් හොයි කියලා එක ගහලා ඔව් යන්න ගියා මොකද ඌට යන්න පුළුවන්. ඇයි? ඌට දැන් ඌ ග්‍රැජුවේට් හොඳට ඉගෙනගෙන තියෙන්නේ. ඔව් වල දන්නද ගියා වෙන රටකටම ගියා. ඌට එච්චරට මේ තාත්තා වෙපා වුණා. ඌ ගියා වෙන රටකට. ওই රටේදී ඇමරිකාලා. ඌට ළමයි හම්බ වුණා. ඌ කවමදාකවත් මේ තාත්තට කෝල් කළේ නැහැ. ඌට තේරෙනවද? ඌ හොඳට හිටියා ඒ රටේ. ඔහුට කෝල් එකක් ආවා හදිස්සියෙම. ඔහුගේ තාත්තම මැරිලා. ඔතන ලෝය කිව්වා මුළු දේපලම ඔයාගේ නමට ලියලා තියෙන්නේ ඇවිල්ලා ඉක්මනට එන්න අමලගේ ගෙදරටත් එක්ක ඇවිල්ලා මේක බාර ගන්න. නමුත් මේ පුතා ආවේ නැහැ. සතියක් ප්‍රමාද වෙලා ආවේ. මොකද ඔහු කැමති වෙන්නේ නැහැ මිනිහවත් බලන්න. ඊට පස්සේ ආවා. ඊට පස්සේ ඔහු ඔක්කොම ලියකියවිලි ගත්තා. ඔහු ගියා ගෙදරට. ගියාම උට එක දෙයක් තේරුණා තාත්තා සන්තෝෂෙන් නෙමේ ඉඳලා තියෙන්නේ. මොකද ගේ හැඩි වෙලා තිබ්බා. පිළිවෙලක් තිබුණේ නැහැ. වත්තේ එච්චර පිළිවෙලක් තිබ්බේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙයා ගියාම කාමරේදී අර එදා එහෙම්ම මේ කඩපු කෑල්ල ඒ බ්‍රවුන් පේපර් එකේ ඉරපු එකත් එක්ක මේක පාර්සලේ තිබ්බා. එදා මේ පුතා මේක සම්පූර්ණම කැඩුවා. කඩලා මේක ඕපන් කළා. ඕපන් කරාදී ඒකේ ඇතුලේ තියලා එකක් වැටුණා. ඔතනද ඒකේ ලියලා තිබ්බා. දරුවෙට දෙමාපියෙක් දෙයක් දෙද්දී දෙවියන් වහන්සේත් එක්ක දෙන්න ඕනේ. එතන ඒකේ ලියලා තිබ්බේ ඒකේ තිබ්බ රිසිට් එකක්. paid off. ඔබට තේරෙනවද? කාර් එකේ කී එක තිබ්බේ. ෆෙරාරි කාර් එකේ. ඔබට තේරෙනවද මේ ෆෙරාරි කාර් එකේ ඒ ෂෝරූම් එකේම නවත්තලා තියෙන්නේ ඇති එච්චර කාල. ඔහුගේ කෝපය නිසා. ඔහුගේ ඉවසිල්ල නැති නිසා සෙනෙමන්ද සහෝදරිය ඔහුගේ තරුණ කාලෙත් තමයි ෆෙරාරි කාර් එකක තියෙන වටිනාකම. ඔහුට ඒක භුක්ති විඳින්න බැරි වුණා. ඒ විතරක් නෙමේ ඔහුගේ මුළු ජීවිතයම මැරිච්ච ජීවිතයක් වුණා. ඔහුටම සමාව දෙන්න බැරි වුණා. ඔහු තාත්තව තේරුම් ගත්තේ නැහැ. සෙනෙමන්ද සහෝදරිය ඔබ කෝපයත් එක්ක හිටියොත් ඔබ ඔබගේ දෙවියන් වහන්සේව තේරුම් ගන්නේ නැහැ. ඔබට බොහෝ දේ දීලා තියෙන්නේ ඔබට අතට ගත දේ කටට දාගන්න බෑ. හම්බ වෙන්නේ නැහැ.
ඔබට තේරෙනවද සහෝදර සහෝදරිය? කෝපය ඔබේ ජීවිතයේ ඔක්කොම නැති කරලා දානවා. අපි අවසන් කරමු. නැවත ආය පටන් ගත්ත පදයටම යමු. රෝම 2:4 පදය සහ 5 පදය කියලා අපි අවසන් කරමු. රෝමන් 2:9-10. නපුරුකම් කරන සියලු මනුෂ්‍ය ආත්මවලට එනම් පළමු කොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද පීඩාව හා සිත් වේදනාවත් පැමිණෙන්නේය. ආමේන්. කියන්නේ නමුත් යහපත්කම් කරන්නා වූ සියලු මනුෂ්‍යයන්ට එනම් පළමු කොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද මහිමයත් ගෞරවයත් සමාදානයත් ලැබෙන්නේය. ආමේන්. ඔබට තේරෙනවද සහෝදර සහෝදරිය? ඔබ කෝපයත් එක්ක ඉඳලා බොහෝ දේ නැති කරගන්න ඔබ සිත් වේදනාවෙන්ම ජීවිත කාලයේ ඉන්නවද? ඔබ ඒක පැත්තකට දාලා ඔබට ඒ බලය දීලා තියෙන. ඔබට කාටවත් කියන්න බෑ මට බෑ. ඒක මගේ ඥාන වලින් ලේ වලින් ඒ සාපය ජේරුසාංශේ කුරුසේ කැඩුවා. උදාහරණයක් ගොස් සුද්ධාත්මනාංශේ නුඹලා කරා පැමිණි කාල නුඹලා බලය ලබනවා. මේ බලය දුන්නේ බෙන්ස් ගන්න නෙමෙයි. ඔබට තේරෙනවද ඒවා ඔබට හම්බ වෙයි. මේ බලය දුන්නේ පාපේ ඔබට සම්පූර්ණම එලවලා දාන්න. ඔබගේ ඇතුලේ තියෙන සම්පූර්ණ මලකට කඩලා දාන්න. ඒ සුද්ධාත්මනාංශය ඔබට දීලා තියෙන්නේ. ආමේන්. ඔබ විශ්වාස කරලා ඔබ ක්‍රියා කළොත් ඔබට හම්බ වෙනවා මහිමය, ගෞරවය, සමාදානය. 9 දාන්න. ඔබ ඒකත් එක්ක ඉඳ ගියොත් ඔබ නපුරුකම් කරන සියලු මනුෂ්‍ය ආත්ම වලට එනම් පළමු කොට යුදෙව්වාර්දෙසම ග්‍රීකයාර්ද පීඩාව හා සිත් වේදනාව ඔබ සදාටම එනවා. අපි නැගිටලා අපි ස්වාමීන් වහන්සේ ස්තුති කරමු. හලෙලූයා.